Welcome to my YouTube channel. ඉතින් මං කාලෙකින් දෙල බ්ලොග් එකක් ගෙනාවේ නැහැ. මට අද හිතුණා බ්ලොග් එකක් ගෙනාවොත් හොඳයි කියලා. දැන් වෙලාව 5:00 විතර ඇති. ඔෆිස් ඉවර වෙලා මං කියන්නේ ගෙදර ඇවිල්ලා තමයි මට හිතුනේ මගේ හවස් වරුව කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කොහොමද මම මගේ වැඩ ටික මැනේජ් කරගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් හස්බන්ඩ් නැති 7 තමයි ලයිෆ් එක. එතකොට එයා ඉතින් සාමාන්‍යයෙන් 7:10 7 කාල විතර වෙනවා. ඉතින් අපි බලමු දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම කැමතියි කියන්න මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මාව subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන්න කියලා මම ඉල්ලනවා. හරි එහෙනම් අපි බලමු අද මොනවාද මට මේ හවස් වරුවේ කරන්න තියෙන වැඩ කියලා. තනියම කිව්වද ඉතින් තනියමත් නෙමෙයි ගෙදර ඉන්නේ. මේ ඉන්නේ එක පෝසෙක්. අපේ ගෙදර පෝස 4ක් ඉන්නවා. දැන් මේ වෙලාවේ ඉන්නේ දෙන්නයි. ඔහොම ඉන්න අනිත් එක්කෙනාවත් පෙන්නන්න. මේ ඉන්නේ අනිත් එක්කෙනා. කො චික් චික් චික්. දැන් ඉතින් උදේ වේවා අස්පස් කරන්න තමයි පටන් ගත්තේ. උදේට ඉතින් ඔෆිස් යන නිසා ටයිම් එකක් නැහැ. උදේටම අස්පස් කරලා එන්න. ඉක්මනට බත් බෙදාගෙන ඉතින් කරලා. ඉතින් හවසට තමයි මම සාමාන්‍යයෙන් ගෙදර ගිහිල්ලා කියපු ගමන් ඉතින් ඒක තමයි කරන වැඩේ. කුස්සිය වලන් ටික අස් කරන එක. ඊට පස්සේ ඉතින් ගේ අතු ගාලා ඒ වැඩ ටික සම්පූර්ණ ඉවර කරනවා. ඊට පස්සේ ඉතින් මට ලේසි ගේ අතු ගාලා ඒක කරගත්තට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉතින් කලි වෙන්නේ නැහැ. බුදු පහන එතරම් ඉක්මනට හඳුන් කොරේ වැටලා තිබ්බා. ඒ ටික පිළිවෙලක් කරලා ඒ ටික ක්ලීන් කරගත්තා. ඒ ටිකත් ඔහොම තමයි මම ඉවර කරගත්තේ ඉක්මනට. චක්කවරම් කිතරත් සෝපාදු ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විවෝසිත පාදු කරලා ඉතින් බුදුන් වැඳලා ඒ ටික තමයි මම දැන් කරන්නේ. ගෑස් කරලා පහන තියලා ඒ ටික සම්පූර්ණ කරලා ඉවරයි. දැන් මම හිතුවා කාමරේ පොඩක් අස් කරනවා හරි සහ මේ බෙෂීට් එහෙම දාන්න තියෙනවා ඒ ටික පොඩක් කරලා ඊට පස්සේ කුස්සිය පැත්තට යනවා කියලා හිතුවා. ඉතින් අපි බලමු ඒ ටික කොහොමද වෙන්නේ කියලා. Mama told me it's alright. You were dancing through the lightning strikes, sleepless in the onyx night, but now the sky is open like the river to the sea, like the honey to the bee, like the stars need midnight's hue, darling, I just need you. Every breeze, every tree. අද ඉතින් සම්පූර්ණ බෙෂීට් දාලා ඒක ඔක්කොම කරලා දැන් හදලා ඉවරයි. ඉතින් ලොකු වැඩක් ඉවරයි වගේ තමයි. ඊට පස්සේ මට හිතුණා දැන් රැට යන ඒවා පොඩ්ඩක් ප්ලෑන් කරලා මාළු එක හිතුවට මාළු ටික මම එළියෙන් තියන්නේ. දැන් ඉතින් රැට මොන හරි හදන්නත් ඕනේ. ඉතින් හස්බන්ඩ් එන්නත් තව වෙලාව තියෙන නිසා මම හිතුවා අද වැටකොළු හදලා මාළු බදිනවා කියලා. ඉතින් රැට ලොකු දෙයක් හදන්නේ නැහැ. සා පොඩි දෙයක් හදලා ඉතින් අපි කනවා. ඉතින් මම මේ දැන් හදන්නේ
මාළු ෆ්‍රීසර් එකේ තිබ්බ නිසා ඉතින් ඒ ටික අරගෙන වතුර ටිකක් දාලා තියන්නේ. එතකොට මම අනිත් වැඩ ටික කරලෙද්දී ඒ ටික මට උයන්න පුළුවන් විදිහට කූල් එක ගිහිල්ලා තියෙන නිසා ඉතින් ඒ වැඩෙත් ඉවර කරලා තමයි ඔන්න ඉතින් තේ එකක් බොන්න හැදුවේ නිදහසේ මං කැමති විදිහට මං කැමති දේ හදන් බොන්න. Like the river to the sea, like the honey to the bee, like the stars need midnight's hue, darling, I just need you, every breeze, every tree. නිදහසේ තේ එක වේලා මං උයන වීඩියෝ එකක් ගත්තේ නැහැ. හැබැයි ඉතින් මට ඉක්මනට උයලා මං වීඩියෝ උනාට පස්සේ මතක් වුණා වීඩියෝ එකක් ගන්න. ඉතින් ඔය මාළු ටික තැම්බෙන්න තියලා ඊට පස්සේ ඒකත් බෙදලා ගත්තා. වැටකොල එක හදලා ඉවරයි. ඊට පස්සේ මට හෙට ඔෆිස් එකේ පොඩි ඉවෙන්ට් එකක් තිබ්බා අපේ ෆැක්ටරි වැඩ කරන ළමයිට බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක්. ඉතින් ඒකට ඕනි ඔය බර්ත්ඩේ කාඩ්ස් ටික මම බලලා හරියද චෙක් කරලා ඒවා එන්විලොප් වල නම් ලියලා ඒ ටික කරන ගමන් තමයි ඉඳියේ. ඉතින් ඔක්කොම වැඩ ඉවර කරලා මේ පොඩ්ඩක් හිත නිදහසේ ඒ ටිකක් චෙක් කරන්න තමයි මම ඔය වාඩි වෙලා කරන්න කියලා ගත්තා. ඊට පස්සේ ඒ ටික ලෑස්ති කරාට පස්සේ උදේට ආයේ බලන්න දෙයක් නැති නිසා. ඉතින් ඊට පස්සේ බලන්නක ඉතින් අපේ මහත්තයා යත් ඉතින් ලොකු වැඩක්. ඒක හදලා ඉවරනාට පස්සේ ඔයාලට මම පෙන්නන්නම්. පේනවනේ මధుරෝත් කකා ලස්සන දෙයක් හදනවා. ඒත් එක්ක ඉතින් එයා වැඩ නිසා මාත් ඉතින් මගේ නේල් කලර් එක ගන්න ගත්තා. නේල් කලර් රිමූව් කරලා තිබ්බේ. ඉතින් ওই විදිහට තමයි අද දවස මගේ ගත උනේ. අද දවස කියන්නේ හවස් වරුව. සාමාන්‍යයෙන් ඉතින් එක එක දවසට එක එක විදිහේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් පෝස්ට් හොරතරුත් බලාගෙන අද බ්ලොග් එක මම ඉවර කරනවා. ඉතින් ඔයාලා හැමෝටම good night. පරිස්සමෙන් ඉන්න කියලා මම කියනවා. ආයෙත් බ්ලොග් එකක් අරගෙන මම එන්නම්. හැමෝටම සුබ දවසක්. good night.